ආයිබෝවන් කොහොමද පුංචි යාළුවනේ මම අද ඔයගොල්ලන්ට කියා දෙන්න යන්නේ දෙක ශ්‍රේණියේ පරිසරයේ දෙවෙනි පාඩම. දෙවෙනි පාඩම වෙන්නේ අපේ ගෙදර. එක ශ්‍රේණියේ දෙවෙනි පාඩම වුණේ අපේ පවුල. අපේ ගෙදරට එන අය කවුද? අසල්වාසී, පූජකයෝ, යාචකයන්, අමුත්තන්, මිතුරන්, නෑදෑයන්, ලියුම් බෙදන්නන්, මාළු වෙළෙන්දන්, හාම් වෙළෙන්දා, පත්තර වෙළෙන්දා. සාමාන්‍යයෙන් අපේ ගෙදරක ඉන්න අය කවුද? සීයා, ආච්චි, අම්මා, තාත්තා, අයියා, අක්කා, නංගි, මල්ලි. මේ අය තමයි අපේ පවුලක ඉන්න අය. එතකොට අපේ නෑදෑයෝ කියලා හඳුන්වන්නේ තාත්තගේ, අම්මගේ නෑදෑයෝ. ඒ වෙන ආකාරයකට සම්බන්ධ වෙන නෑදෑයොත් ඉන්නවා. නෑදෑයෝ තමයි සීයා, ආච්චි, ලොකු තාත්තා, ලොකු අම්මා, මාමා, නැන්දා, බාප්පා, පුංචි අම්මා. එතකොට සීයා කියන නෑදෑකම හැදෙන්නේ අපේ අම්මගේ තාත්තා හරි තාත්තගේ තාත්තා හරි. ඒ වගේම දුකින් නෑදෑ වෙන සියලක් ඉන්නවා. එතකොට ලොකු තාත්තා කියන්නේ තාත්තගේ වැඩිමල් සහෝදරයෝ. ලොකු අම්මා කියන්නේ අම්මගේ වැඩිමල් සහෝදරියෝ. එතකොට මාමා අම්මගේ සහෝදරයෝ. නැන්දා තාත්තගේ සහෝදරියෝ. එතකොට බාප්පා තාත්තගේ බාල සහෝදරයෝ. එතකොට පුංචි අම්මා අම්මගේ බාල සහෝදරියෝ. එතකොට යහපත් පවුලක තිබිය යුතු ලක්ෂණ මොනවද? සියලුම සමාජිකයන් සමගිව සිටීම, ලැබෙන දේ සමදෙනා අතර බෙදා ගැනීම, එකිනෙකාට උදව් කිරීම, පොළට ලැබිව කටයුතු කිරීම, සියලුම දෙනාට ප්‍රිය වචන කතා කිරීම, කිසිවෙකුගෙන් සිත් නොරිදවීම, පවුලේ සමට ආදරය දැක්වීම, වැඩිහිටි අයට ගරුමන් දැක්වීම, ඒ අය හා නෑදෑයන්ට උපකාර කිරීම, පවුලේ අය හා නෑදෑයන් රෝගී වී සිටින වෙලාවක උපකාර කිරීම, එකිනෙකා ආරක්ෂා කිරීම, අවශ්‍ය අවස්ථාවලදී එකිනෙකාට උදව් කිරීම, අවශ්‍ය අවස්ථාවලදී සියලු දෙනාම එකතු වීම. එතකොට පවුලක තාත්තා කරන වැඩ මොනවාද? රැකියාවක් කිරීම, මුදල් ලිපීම, නිවසට බඩු ගෙනීම, පවුලේ අය ආරක්ෂා කිරීම, පවුලේ අය රැක බලා ගැනීම, වතු පිටි සුද්ධ කිරීම. එතකොට අම්මා කරන වැඩ මොනවාද? ආහාර පිසීම, අපිව බලා ගැනීම. එතකොට රෙදි සේදීම, ගෙවල් අත්පතු ගෑම, ඒ වගේ ගොඩක් දේවල් අම්මා ගෙදර කරනවා. එතකොට අයියලා අක්කලා නංගිලා මල්ලිලා වෙච්ච අපි මොනවද කරන්නේ? මල්වලට වතුර දෙමීම, නිවස අතු ගෑම, අනකොල ගැලවීම, අම්මට වැඩ කරන්න උදව් කිරීම, ගද්දේ ගත්තැනම තැබීම, පොල් ගන්න පුළුවන් නම් පොල් ගාලා දෙන්න ඕනේ, යන්න උදව් කරන්න පුළුවන්. එතකොට අපිට තව කරන්න පුළුවන් දෙයක් තමයි මකුළු දැල් කැඩීම. පවුලක යහපැවැත්ම සඳහා අපිට කරන්න පුළුවන් දේවල් මම ආපහු කියන්නම්. ගෙදර අතු ගෑම, මිදුල අතු ගෑම, ආහාර පිසීම, රෙදි සේදීම, මිදුලේ මල් වැවීම, මල් පැලවලට වතුර දැමීම, වත්ත පිරිසිදු කිරීම, පොල් ගෑම, කඩේට ගොස් බඩු ගෙනීම. මේ වගේ දේවල් පවුලේ එකතු වෙලා කරන දේවල්. ඉතින් පුංචි යාළුවනේ අපි අපේ පවුලත් එක්ක සමගිව එකතු වෙලා වැඩ කරන්න ඕනේ. අපිට පුළුවන් විදිහට
ඒ අයට උදව් කරමු. තාත්තා වැඩ කරනවා, අපට කෑම ගේනවා, අපේ දුක සැප බලනවා, හැමදෙනාම රකින්නවා. අම්මා අපිට ආදරෙයි, අපට කන්න බත්තු යයි, ගේ වැඩපළ සම කරයි, හැමදෙනාම රැකගනි. අයියා නම් හරි හොඳයි, ගෙදර තියෙන වැඩ කරයි, තාත්තාට උදව් වෙයි, අම්මාටත් සහාය දෙයි. අක්කා මිදුලේ මල් වවයි, ගෙදර පිරිසිදු කරයි, අම්මාගේ ළඟින් ඉඳ හැම වැඩටම සහාය දෙයි. නංගි මල්ලි දඟ කරයි, සෙල්ලමටම හිත බරයි, දෙන්නගේ වැඩ දැක්කම හැමදෙනාම සතුටු වෙයි. මම මේ කියපු සින්දුව ලියලා තියන්නේ JPW ජයලත් මාමා. මම තවත් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලන් හම්බෙන්න එන්නම්. ආයුබෝවන්. බයි.